ආයිබෝන් කියලා පිළිගන්නවා සරල විසඳුම YouTube channel එකට. අද මම කතා කරන්නේ ඉලෙක්ට්‍රික් ස්කූටර් එකේ ස්විච් and ports සහ රයිඩින් ස්කිල්ස් ගැන. හරි යාළුවනේ බයිසිකලේ ඔන් කරපු ගමන් අපිට පේන්නේ ඔන්න ඔය විදිහට. දැනට තියෙන්නේ පාකින් මෝඩ් එකේ. ওই දකුණු අත පැත්තේ උඩ තියෙන ස්විච් එක තමයි ලයිට්ස් ඔන් කරන්න තියෙන්නේ. ඒතර ගොඩක් කට්ටිය අහලා තිබුණා මේකේ ස්පීඩ් මාරු කරන්නේ කොහොමද කියලා. ඔන්න එතනම පල්ලෙහා තියෙන බටන් එකේ දකුණු අත පැත්ත ප්‍රෙස් කරාම තමයි ස්පීඩ් මාරු වෙන්නේ. දැනට මම කිලෝමීටර් 3979ක් විතර පැදලා තියෙනවා මේක. බයිසිකල් එක ඔන් කරපු ගමන් අපිට ඔටෝ මෝඩ් එකක් තමයි හම්බ වෙන්නේ. එතකොට එයා 1 2 3 කියන ස්පීඩ් තුනටම මාරු කරගෙන පාරට යන විදිහට හැදිලා යනවා. නැත්නම් මේ බටන් එකෙන් මාරු කරනවා නම් ස්පීඩ් තුනට 1 2 3 වශයෙන් මාරු කරගන්න පුළුවන්. හරි යාළුවනේ එතනම වම් අත පැත්තේ බටන් එක ප්‍රෙස් කරොත් තමයි මෙන්න මේ පාකින් මෝඩ් එකයි රෙඩි මෝඩ් එකටයි අපිට මාරු කරගන්න පුළුවන් වෙන්නේ. මේ වම් අත පැත්තේ උඩින්ම තියෙන ස්විච් එකකින් තමයි හෙඩ්ලයිට් ඩිම් ලයිට් මාරු කරන්නේ. ඊළඟට එතන පල්ලෙහා ස්විච් එකෙන් වමට දකුණට සිග්නල් ලයිට් මාරු කරන්න පුළුවන්. ඒක ඩිස්ප්ලේ එකෙත් ඉන්ඩිකේට් කරනවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ තියෙන බටන් එක හෝන් එක ඒකෙම දකුණු අත පැත්තේ තියෙන රිවර්ස් එකට මාරු කරන බටන් එක. රිවර්ස් බටන් එක ප්‍රෙස් කරගෙන තමයි අපිට රිවර්ස් එකට යන්න පුළුවන්කම තියෙන්නේ. රිවර්ස් එකට වැටෙනවම අපිට ඩිස්ප්ලේ එකේ ආකාරයක පෙන්නනවා. ඊළඟට මේ තමයි යතුරු පුරව. යතුරු පුරව ඔන් කරාම මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේක රිමෝට් කී එක මේ තියෙන්නේ. මම මේව නම් කලිනුත් කියලා තියෙනවා. හරියලුනේ මේ තමයි charging hole එක. ඒක ආවරණය වෙන්න පොඩි ප්ලාස්ටික් ආවරණයක් තියෙනවා. ඊට පස්සේ තියෙන USB port එක. හරි බලමු මේ USB port එකෙන් ඇත්තටම charge කරන්න පුළුවන්කමක් තියෙනවද කියලා. මගේ ළඟ emergency light එකක් තියෙනවා ගෙන්නපු. අපි ඒක charge එකට ගහලා බලමු. යාළුවනේ ඔයාලට පේනවා ඉතින් මේ රතු පාටින් පත්තු වෙන්නේ මේ බල්බ් එක charge වෙනකොට පෙන්වන ඉන්ඩිකේටර් ලයිට් එක. මම මේකට ෆෝන් එකක් එමත් ගහලා බලුවා කිසිම ගැටලුවක් නැතුව charge කරගන්න පුළුවන්. එතකොට කියන්න ඕන මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරලා නම් ගොඩක් දවස් මගේ ෆෝන් එක පොඩ්ඩක් ගැටලු වෙලා තිබිච්ච නිසා මට මේ වීඩියෝ එක එළියට දාගන්න බැහැ වුණා. දැන් වෙනකොට මම කිලෝමීටර් 7000කට කිට්ටු වෙන්න බයිසිකලේ පැදලා තින්නේ. පමණක් යාළුවා අහලා තිබුණා මේ බයිසිකලේට කෙලවිලාද එහෙම කියලා. වීඩියෝස් දාලා නැත්තේ. මේ ඇත්තටම මට දාගන්න වෙලාවක් තිබුණෙත් නෑ මේ දවස්වල. හරි අපි බලමු මේකේ charge එක ගහලා අපේ ගෙදර තියෙන normal plug point එකට තමයි මම charger එක ගැහුවේ. මෙන්න මේ port එකෙන් තමයි බයිසිකලයට සම්බන්ධ කරන්නේ. යාළුවනේ මේ විදිහට බයිසිකලේ ප්ලග් කරාට පස්සේ charger එකේ කොළ පාටින් පෙන්නනවා මුලින්ම. ඊට පස්සේ ඔය පෙන්නන්නේ කොළ පාටින් ඒ charger එකට කනෙක්ට් වුණායින් පස්සේ
එසේ රතු පාටින් තමයි පෙන්වන්නේ charge වෙලා ඉවර වෙනකම්ම. charge වෙලා ඉවර වුණාමත් අන්නේ විදිහටම කොළ පාටින් පෙන්වනවා. සාමාන්‍යයෙන් පැය 6ක් 6මාරක් 7ක් වගේ යනවා full charge එකකට. අපි එදිනෙදාම charge එකට plug කරනවා නම් එච්චර වෙලාවක් යන්නේ නැහැ. මේකේ graphene battery තියෙන නිසා තමයි ගොඩක් වෙලා අල්ලන්නේ battery මේ charge වෙන්න. මුල් ටික ඉක්මනට charge වෙනවා අවසාන ටික හැමින් charge වෙනවා කියලා තමයි අපේ technician එහෙමනම් කිව්වේ. යන්නේ කිලෝමීටර් 100යි මේකේ range එක තියෙන්නේ. එතකොට වේගින් යන කෙනෙකුට නම් කිලෝමීටර් 90ක් 95ක් වගේ තමයි කඳු පදිනෙක් කෙනෙකුට පුළුවන්කම තියෙන්නේ. හැමින් යන කෙනෙකුට කිසිම ගැටලුවක් නැහැ. කිලෝමීටර් 110ක් විතර වැඩ ගන්න පුළුවන්කම තියෙනවා. හරි යාළුවනේ මම මේ පෙන්වන්නේ රළු පාරක මේ බයිසිකලෙන් ගමනක් යද්දී මොන වගේ අත්දැකීමක්ද මට තියෙන්නේ කියලා. ඇත්තටම බයිසිකලේ සද්දයක් නම් එච්චර ලොකුට මේ වෙන්නේ නැහැ. මොකද හේතුව මේකේ මෝටරයක් කරගෙන යන නිසා ලොකු ශබ්දයක් පිට වෙන්නේ නැහැ. මම නැචරල් සවුන්ඩ්ස් එහෙම අයින් කරේ නැහැ. ඔයාලට හොඳ අත්දැකීමක් ගන්න පුළුවන් වෙයි කියලා හිතලා. හරි දැන් අපි බලමු කාපට් පාරට දැම්මම මොන වගේද කියලා. දැන් බලන්න අපි අර තිබුණ තරමවත් ශබ්දයක් නැහැ කාපට් පාරේ යනකොට. දැන් අපි මේ වංගු සහිත පාරක තමයි කන්දක් තමයි මේ පැදගෙන යන්නේ. සාමාන්‍යයෙන් පැය කිලෝමීටර් 30ට 35ට වගේ යන්න පුළුවන්කම තියෙනවා මේ බයිසිකලෙන්. අපි දෙන්නෙක් තමයි දැන් මේ ගමනේ යන්නේ. ඔයාලට පේනවා සෑහෙන ස්පීඩ් එකකින් මේ යාළුවනේ ගොඩක් ගෙවල් වලට යන්න තියෙන්නේ මෙන්න මේ වගේ පාරවල ගොඩක් දුරට ගමේ ගෙවල් වල. ඉතින් මම තීරණය කරා ඒ වගේ තැනකට මේ බයිසිකලෙන් ගියොත් එහෙනම් මොන වගේ අත්දැකීමක්ද තියෙන්නේ කියලා. මම මේ කොටස් ටිකෙන් පෙන්නනවා මේකේ රිවර්ස් එක කොහොමද, එතකොට කඳු අදින්නේ මොන වගේද එහෙම කියලා. එතකොට මම මේකෙත් අර live sounds අයින් කරේ නැහැ ඇත්තටම. මොකද එතකොට ඔයාලටම තීරණය කරන්න පුළුවන් මේ බයිසිකලේ ඔයාලා ගන්න එක හොඳයිද ගන්න එක නරකයිද එහෙම කියලා. එතකොට මේකේ පොඩි දොරටුවක් තියෙනවා. මොකද හේතුව මේ බයිසිකල් ටික පහතයි. ටික ફોකස් කරලා පෙන්නන්න ඉස්සරහට. එතකොට මේ බයිසිකලේ මම කලින් කිව්වද කියලා නම් මතක නැහැ. මේක ටිකක් බරයි බයිසිකලේ. ඔය එතන කණ්ඩියේ කඩාගෙන පහළට එනවා. මොකද හේතුව එතන පොඩි කණ්ඩි ගැට්ටක් තියෙන්නේ. මඩේ තියෙන මඩ වැහැලා මඩ වෙලා තියෙන නිසා පොඩ්ඩක් එරිලා තියෙන්නේ. දැක්කනේ කිසි ගාණක් නැතුව ඒ කඳු ගැටේ ඇදගත්තා. අපි නැවත පාරක් ඒ විදිහටම පල්ලමට දාලා බලනවා ගන්න පුළුවන්ද කියලා. හරි. ඔය රිවර්ස් එකට ගන්නෙ කන්දට උනත් රිවර්ස් කරගන්න පුළුවන්. ඇත්තටම ගොඩක් කට්ටිය මේ සමහර කමෙන්ට්ස් දාලා තියෙනවා සිංගර් එකෙන් ඔයාලට කීයක් හම්බුණාද කියලා. ඇත්තටම මට සිංගර් එකෙන් නම් කීයක්වත් හම්බුන්නේ නැහැ. මම මේ වීඩියෝ එක කරන්නේ මගේ මම ගත්ත බයිසිකලේ තව කෙනෙක් ගත්තොත් එයා අමාරුවේ නොවැටෙන්න සහ හොඳ බයිසිකලයක් තෝරගන්න කියන පදනමෙන් තමයි මේ වීඩියෝස් කරන්නේ. මේ දැන් මේ මම ගත්ත බයිසිකලේ අත්දැකීම් ටික තමයි මම ওই ඔයාලත් එක්ක බෙදාගන්නේ. අපි ඔතන බලමු මේ
ගෙදර නම් පාරට යන්න තියෙන ටිකක් ලොකු කන්දක්. ඔය රිවර්ස් එක දැක්කනේ. හොඳටම පිකප්. ඕන තැනකින් පස්සට ගන්න පුළුවන්කම තියෙනවා. බලමු කන්ද මොන විදිහට යයිද කියලා බයිසිකලේ. සාමාන්‍යයෙන් පැය කිලෝමීටර් 10ක 15ක විතර වේගයකින් කන්ද උඩට යනවා ඉතින්. කන්දක් කියලා කිව්වට කොයිතරම් ප්‍රමාණයක්ද කියලා හිතා ගන්න බැරි නිසා තමයි මම මේ නැවත පාරක් මේ යන්නේ. ඔන්න ඔකෙන් බලා ගන්න පුළුවන් මොන වගේ කන්දක්ද මම ওই බයිසිකලෙන් ගියේ කියලා. යාළුවනේ අද වීඩියෝ එක ටිකක් දික් වුණා. හැමෝටම ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා මම හිතනවා මේ වීඩියෝ එක. ඊළඟ වීඩියෝ එකේදී මම යන්න එපා මම. කතා කරන්න බලාපොරොත්තු වෙනවා. බයිසිකලෙන් රාත්තු කරන්න යන වීදම් කොහොමද? විදුලි බිල ඊට පස්සේ සර්විස් චාර්ජස් ඒ වගේ දේවල් පිළිබඳව හැමෝටම ආරාධනා කරනවා මගේ channel එක subscribe කරන්න කියලා. කලින් වීඩියෝස් බලන්න පුළුවන් link මම පල්ලෙහා description එකේ දාලා තියෙනවා. එහෙනම් හැමෝටම බොහොමත්ම ස්තුතියි.